ආයුබෝවන් මිත්‍රවරුනේ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිසරය ගැනම තමයි. හැබැයි පරිසරය ගැන කතා කරානේ අපි මීට කලින් අවස්ථා කිහිපයක මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිසර විනාශය ගැන. කවදාකටත් වඩා වර්තමානයේ පරිසරය ගැන ලෝකයේත් ලංකාවේ අපිත් ගොඩක් උනන්දු වෙලා තිනවා. ඒ චිත්‍රපටි මාලාව තමයි ඔබට මතක ඇති මේක බලලත් ඇති. 2012 දී ලෝක විනාශය සම්බන්ධ චිත්‍රපටි ගණනාවක් ප්‍රදර්ශනය වුණා. මේ චිත්‍රපටිය 2009 තිරගත වූ ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත වූ චිත්‍රපටයක් කලලා රූපරාපු කීපයකින් මම මේ වීඩියෝ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පරිසර විනාශය ගැන තමයි මගේ අද මේ වීඩියෝ පටේ මම ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ, කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබ මේ දකින්නේ මධ්‍යම තුර්කියේ මහා පරිමාණ වගා ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය. ඇත්තටම කාලයක් තිස්සේ මේ තුර්කියේ විශාල වශයෙන් භූගත ජලය යොදා ගනිමින් සරුසාර වගාවන් කරගෙන ආවා. දැන් තියෙන තත්ත්වය තමයි මේ පරිසරයේ මේ වගාවන් තවදුරටත් කරගෙන යන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් බරපතල තත්ත්වයකට තුර්කි රජය සහ ඒ රටේ ජනතාව පත් වෙලා තියෙනවා. මොකද මේ ජලය තමයි මේගොල්ලෝ වැඩි වශයෙන් යොදාගෙන තියෙන භූගත ජලය. ඉතින් අපි බලමු මේ පරිසරයට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. මේ වෙන විට මධ්‍යම තුර්කියේ කෝන්යා කලාපයේ විශාල ආවාට 700කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ ආවාට වල තත්ත්වය කියනවා නම් සමහර ආවාට මීටර් 100කට වැඩි විස්කම්භය යුක්ත ආවාට කාලයක් තිස්සේ මේ භූගත ජලය අධික වශයෙන් මහ පරිමාණ යොදා ගැනීමත් මේ පරිසරය විනාශ කිරීමත් එක්කම වර්ෂාව නොලැබී යාමත් නිසා මේ භූගත ජලයේ ජල මට්ටම අඩුවීමෙන් හිතනවා මේ අර හුණුගල් ස්තරයේ දියවීම නිසා මේ ආවාට නිර්මාණය වී ඇති බවට කෝන්යා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෙටුල්ලා අරික් මහතා කියා සිටින්නේ මේ ආවාට නිර්මාණය වීමට ප්‍රධානම හේතුව ඒ වන බව. ඉතින් මේ තත්ත්වය තමයි දැනට තියෙන තත්ත්වය. මේ සම්බන්ධව මේ ආශ්‍රිත ව්‍යසන තත්ත්වයන් රටේ ඒ රටේ වෙනත් ප්‍රදේශවලත් ලෝකයේ වෙනත් ප්‍රදේශවලත් වාර්තා වෙමින් පවතින බව තමයි මට ඔබට කියන්නට තියෙන්නේ. එහෙනම් මිත්‍රවරුනි, අදට මම සමුගන්නවා මෙවැනිම වැදගත් වීඩියෝ පටයක් ගෙනීමට බලාපොරොත්තු වෙන ඔබගෙන් සමුගන්නවා.